සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අගෝස්තු මාසේ 17 වෙනිදා රවි ගහමාරුව මේෂ ලග්න නිවුවට කොහොමද කියලා තමයි අපි අද කතා කරන්නේ. මේක තීරණාත්මක ගහමාරුවක් බවට පත් වෙනවා මේෂ ලග්න නිවුවට. ඒකට විශේෂ හේතු කාරණා කිහිපයක් තියෙනවා. ලග්න එරස්ට් එකක් පවතිනවා. ඔබේ 12 වෙන්නේ. ඒක එක කාරණාවක්. අනෙක් කාරණාව තමයි මේ රවි ගහතුමා මාරු වෙන්නේ ඔබේ පස්වැන්නට. ඒ කියන්නේ සිංහ රාශියට. ඔබේ පස්වැන්න නියෝජනය කරන සිංහ රාශිය. මේ සිංහ රාශියේ කේතු ගහතුමත් ඉන්නවා. මෙන්න මේ කරුණු ටික බැලුවට පස්සේ මේෂ ලග්න නිවුවට තීරණාත්මක ගහමාරුවක් බවට පත් වෙනවා. මේ ශනි ගහතුමාගේ බලපෑමත් පස්වැන්නේ කේතුගේ බලපෑමත් අඩු වෙලා යම්කිසි ආලෝකයක් ඔබට ලැබෙන කාල සීමාවක්. මේ රවි ගහතුමාගේ පස්වැන්නට මාරු වීම සිංහ රාශිගත වීම. මේ ටිකත් එකතු කරලා අපි බලමු මේ මාස කොහොමද කළමනාකරණය කරගන්න ඕනේ කියලා. රවි ගහතුමා සිංහ රාශියට එනකොට හොඳයි නරකයි දෙකම තියෙනවා. ටිකක් ආවේගශීලී ගතිය ඇති කරන්න පුළුවන්. ඒ නිසා මෙතන ප්‍රේම සම්බන්ධතාවල් ගැන කතා කරන නිසා ඔබ ප්‍රේම සම්බන්ධතාවල් ගැන ටිකක් සැලකිලිමත් වෙලා ඉන්න. අනිත් පැත්තේ ඉන්න කෙනාට ඇහුම්කන් දෙලා වැඩ කටයුතු කරන තනි මතයට වැඩ කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔබ තනි මතයට වැඩ කළොත් ඔබට මේ බාධා ඇති කරනවා. ඒ නිසා තමන්ගේ ආධිපත්‍යය පතුරවන්න යන්නේ නැතුව අන් අයටත් ඇහුම්කන් දීලා වැඩ කටයුතු කළොත් එහෙම ඔබට මේකේ තියෙන බාධාවල් කටයුතු සාර්ථකව අඩු කරගන්න පුළුවන්. හොඳ ප්‍රේම සම්බන්ධතාවල් ඔබට ඇති කරගන්න පුළුවන්. හොඳ සම්බන්ධතාවල් ඔබට හදාගන්න පුළුවන්. ඒවා කරගෙන යන්න පුළුවන්. මේන්ටේන් කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනිත් පැත්තේ ඉන්න අයට යම්කිසි අහුම්කන් දීමක් ඔබට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි රජයේ රැකී රක්ෂා කටයුතු කරන අයට මේක ඉතාමත් වැදගත් වෙනවා. ඔබේ රැකියාවල් ලස් තත්ත්වයට යන්න. ඔය රජයේ රැකියාවකට යන්න බලාපොරොත්තු හිටියනම් මෙන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන් ඔබට. රජයේ රැකී රක්ෂා කටයුතු කරන අයට රැකියාවල් උසස් වීම පවා ලබා ගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තනි ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න අයටත් මේක ඉතාමත් සුවදායක ගහමාරුවක් බවට පත් වෙනවා. ඔබ තනි ව්‍යාපාරය පවත්වාගෙන යන මේෂ ලග්න හිමියෙක් නම් මෙන්න ඔබට කදිම අවස්ථාවක් ඒව වර්ධනය කරගන්න පුළුවන් හැකියාව ලැබෙන කාල සීමාවක්. රවි කියලා කියන්නේ විතක හොඳයි විතක නරකයි. ඒ හින්දා රවි ගහතුමා මෙතන ඉන්නකොට ටිකක් අර ආඩම්බරකාරී ගතියක් ඇති කරනවා. Tamanට අර පෞරුෂත්වය වර්ධනය වෙලා ටිකක් ආඩම්බරකාරී ගතියක්. ඒතර ව්‍යාපාර වලට මේ ආඩම්බරකාර ගති එතරම් හොඳ නෑ. නිහතමානීභාවය තමයි ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න හොඳම ක්‍රමවේදය. ඉතින් ඒ නිසා ඔබේ මනුස්සකම නිහතමානීභාවය ඒක ආරක්ෂා කරගන්න උත්සාහ කරගන්න. ඒ වගේම තමයි මෙතන දරුවන් සම්බන්ධව ගැන කතා කරනවා. දරුවන් ඉන්න දෙමාපියන්වන් ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කරන්න. මොකද දරුවන්ට පොඩ්ඩක් ඔබ නපුරු වෙන්න ගන්නවා මේ කාලේ. මම අර කලින් කිව්ව පොඩ්ඩක් ආවේගශීලී වෙනවනේ. ඒ නිසා ඔබ දරුවන්ට නපුරු වෙලා නීති දාන්න එපා. නීති බන්ධන දාන්න එපා. මේ කාල සීමාවේ දරුවන්ට කියන්න එපා. ඔබ කරන්න එපා. ඔතනට යන්න එපා කියලා තද නීතිපද දාන්න එපා. તો ළමයි යන්නේ ඔක කරන්න එපා කිව්වට පස්සේ යන්න එපා කිව්වට පස්සේ ළමයි පෙරලා අහනවා ඇයි යන්න එපා කියලා කියන්නේ. ඇයි ඒක කරන්න එපා කියලා කියන්නේ. ප්‍රශ්නයක් අහනවා ඔබ. ඔබ මොකද්ද කරන්නේ? ඔබ මෙතෙන්දි කේන්ද්‍රයක් කරගෙන ආවේගශීලී වෙලා මගෙන් ආයෙත් අහන්න එපා, යන්න එපා, කරන්න එපා. මම කියපු දේ කරන්න ආයෙත් මගෙන් ප්‍රශ්න අහන්න එපා. කියලා ඔබ තද නීති පද්ධතියක් දානවා. ඔබ කරන්නේ යන්න එපා කියනවා, කරන්න එපා කියනවා. ඇයි ඒකට හේතුව කියන්නේ නැහැ. ළමයි අහනවා හේතුව. ඔබ හේතුව කියන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවවලදී ළමයින්ගෙන් ඔබට ලොකු ප්‍රශ්න ගැටලු ඇති කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ මේ අවස්ථාවේ ළමයිත් එක්ක සුවදව කතා කරන්න. නිහතමානීව කතා කරන්න. මානව ගුණධර්මකින් කතා කරන්න. මෞසෙනියසෙන් පියසෙනියසෙන් කතා කරන්න. මේ වෙලාවේ යන්න එපා කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. හේතුව පැහැදිලි කරලා දෙන්න. එතෙන්දී ඔබත් එක්ක මිත්‍ර තත්ත්වයක් ඇති කරනවා. හේතුව පැහැදිලි කළාට පස්සේ ඔබට ඒකේ අතුරු ආබාධ අඩු කරගන්න පුළුවන්. ඒතකොට දරුවෝ තේරුම් ගන්නවා මේක නිසා තමයි යන්න එපා කියන්නේ. මේක නිසා තමයි තාත්තා යන්න එපා කියන්නේ. මේක නිසා තමයි අම්මා යන්න එපා කියන්නේ. මේක නිසා තමයි මේක කරන්න එපා කියලා කියන්නේ. ළමයා හේතුව දැනගෙන ඒක නොකර ඉන්නේ. අන්න ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම දරුවන්ට නීති පද්ධතියක් දාන්න ඕන. ඇයි එහෙම නීති පද්ධතියක් දාන්නේ කියලා හේතුව පැහැදිලි කරලා දෙන්න. ඒ මොකද මේකේ අසුබ දෝෂ අඩු වෙලා දරුවන්ගේ තදබල ආකර්ෂණයක් ඔබට ඇවිල්ලා අනේ අපේ අම්මා තාත්තා අපි ගැන කොච්චර හිතනවද කියලා ලොකු ගෞරවයක් ඔබට හිමි වෙනවා ඒ අවස්ථාවේ. අන්න එහෙමයි මේක මැනේජ් කරන්න තියෙන්නේ. මම හිතනවා කාරණාව පැහැදිලි කියලා. ඒ වගේම මෙතන තියෙන නිර්මාණශීලී භාවයක්. හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න පුළුවන්. හොඳ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. හොඳ සින්දුවක් නිර්මාණය කරගන්න පුළුවන්. හොඳ ගෙයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පෑන් එකක් අඳිනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ නිර්මාණශීලී දේවල් වලට මෙතන ඊටාම සුබ ඵල නෙලා ගන්න පුළුවන්. ඔබට හොඳ නිර්මාණ කරන්න නම් ඔබේ තියෙන ආවේගශීලී ගතිය අඩු කරගන්න ඕන. ඒ නිසා ආවේගශීලී ගතිය අඩු කරලා හොඳ ලස්සන නිර්මාණ ටිකක් කරන්න එමුත් එම හොඳ අදහස් ටිකක් ඔබට එන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මෙතන අධ්‍යාපන කටයුතු කරන අයට ඉතාමත් සුබ ඵල ලැබෙනවා. මොකද මෙතන කේතු ගහතුමත් ඉන්න හින්දා අධ්‍යාපන කරන දුවා දරුවන්ට ඒ වගේම අධ්‍යාපනයේ මේ මොහොතේ හදාරන අයට වෙනත් අධ්‍යාපන කටයුතු කරන අයට ගැඹුරු විෂය ධාරාවල් අධ්‍යයනය කරන අයට
ඉතාමත් සුබ කාල සීමාවක් ඔබට ඒවැ නිසි ඵල නෙලා ගැනීමේ හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු පැත්තෙන් අති සුබයි කියන තමයි තේරෙන්නේ. ඉතාමත් හොඳයි. මෙතන රවි මාරුව ඔබට ඒ වගේම තමයි මම ඔබට මේ ලබා දෙන්න පුදු බලාපොරොත්තුලයක්. ඔබේ උප්පත්ති කේන්දරේ රවි ග්‍රහතුමා කොහොමද බලවත් වෙලා ඉන්නේ? ඒ වගේම තමයි ඔබට මේ මොහොතේ යන මහදසාව මොන වගේ එකක්ද? අන්තරදසාව මොන වගේ එකක්ද කියන එක අනුව මේ කරුණු කාරණාවල උස් පහත් වීම හැකියාව තියෙනවා. ඒ ගැනත් ඔබ අවධානය තියා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මම හිතනවා මේෂ ලග්නයේ ඔබට මේ කරුණු කාරණා ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. තවත් වීඩියෝ එකකදී හමුවෙන බලාපොරොත්තු තියාගෙන අදට සමුගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.